අද දවසේ ඉදිරිපත් කරලා තිබෙන මේ විෂමද්‍රව්‍ය මැඩ පැවැත්වීම සහ එයින් ඇතිවෙන සමාජ අපරාධ මේවා අවසන් කර ගැනීම වෙනුවෙන් මේ යෝජනාව වෙනුවෙන් අද දවසේදී ජනාධිපතිතුමන් අදහස් දැක්වින් පසු විපක්ෂ නායකතුමන් අදහස් දැක්වුවා. විපක්ෂ නායකතුමාගේ අදහස් දැක්වීම ඇතුලේ අපි දැක්කා විශේෂයෙන්ම මේ වගේ මාතෘකාවක් අනාථ වෙලා ඉන්න විපක්ෂයකට තවදුරටත් මම හිතනවා හරියට කරුණු කාරණා ඉදිරිපත් කරගන්න බැරිව තවත් අනාථ වෙන දවසක් විදිහට තමයි මේක දැක්කේ. ඒ නිසාම මාතෘකාවකට අනුව නෙමෙයි ඒ කරුණු ඉදිරිපත් කිරීමේදී ඔහු කියන උත්සාහ කර විපක්ෂ නායකතුමා විශේෂයෙන් ප්‍රජාශක්ති මේ වැඩසටහන ඇතුලේ මේ ගම් නිර්මාණය කර ගැනීමේදී ගමට බලය ඒ සංවිධාන ශක්තිය නැවත ගොඩනගාදී දිස්ත්‍රික් සංවිධාන ඒ වගේම ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටු සංවිධාන හරහා එන ගමේ බලය මේ මාතෘකාව සම්බන්ධයිතට ගෞරව මුලාශ්‍ර මන්ත්‍රීතුමනි ඒ වෙනුවෙන් නායකත්වයේදී එතනත් ඒ දේශපාලන නායකත්වය ඒක දේශම අතකොළුවක් කියන බවට සභාපතිත්වය නම් කළා. අපි ඔබ දන්නවා මේ සියලු දේම ප්‍රමාණිකූලව මේ සංවිධාන ව්‍යුහයකට වර්තමාන රජයේ වර්තමාන ආණ්ඩුව නිර්මාණය කරන යද්දී තමයි ක්‍රියාවලිය යටතේ ඒක දේශපාලනික වශයෙන් නෙමෙයි ඒක සංවිධානමය ක්‍රියාවලිය. ඒකට ඒකට මේ මාතෘකාවත් එක්ක බැඳිලා තියෙනවා. මේ ගම නිදහස් කර රට නිදහස් කර ගැනීම. එන්නේ මේ සංවිධාන යාන්ත්‍රණයේදී ඒ ගමේ ප්‍රජාශක්ති සංවිධානයේ ලේකම් දුරේ තරන්නේ කවුද? ඒ ආර්ථික නිලධාරීතුමී විසින්. ඒ වෙන ආකාරයක තවත් අඩුම තරමේ ඒකත් සම්බන්ධ කරන්න යනවා නම් ඉතින් මේ මාතෘකාව ගැන අපිට කතා කරලා විපක්ෂයෙන් විකට අපිට අහන්න කතාවක් නැහැ. නමුත් ඔබතුමාන් අපි කවුරුත් දන්නවා අපි රටක් විතර ගත්තොත් එහෙම වර්තමාන රජයේ ඉලක්කයක් තිබෙනවා දැක්මක් තිබෙනවා අපිට තියෙනවා ජනතා පොරොන්දුවක් තිබෙනවා. ඒකට මේ බැටේ තිබෙන රට වඩා ලස්සන යහපත් රටක්. අපි කාට ජීවත් වෙන්න පුළුවන් රටක් බවට පත් කර ගැනීමේදී අර අපි කෝ තේමා පාටේ අපි ඒක අර්ථවත් ගන්නමින් ඒ චිත්‍රේ පාට කරන වෙලාවක තමයි මේ නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවට සඳහා කාලෝචිත සහිතව වැදගත් මේ මාතෘකාවේ තියෙන හරය මත පදනම් වෙලා මේ සංවාදයේ වෙනුවෙන් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ. අපි දන්නවා ඇතර ගත්තොත් අපේ රටේ අපි දන්න නන් ටික ගන්න දැන් මෙතන අපේ කතික සහෝදරවරු විවිධ විදියට මේ සම්බන්ධයෙන් අද අදහස් ඉදිරිපත් කරා. රුපියල් කෝටි 22 ලක්ෂයක ප්‍රමාණික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුව අරගෙන තිබෙන මේ බහුවේ කෙටි කාලයට. ඒතර මේවා අංක සංක දත්තයක් අපිට ගොඩක් කතා කරන්න පුළුවන් වගේම ඊට එහාට ගිහලා මම කැමතියි මේ කෙටි වෙලාව තුරදී කතා කරන්න. ඇත්තටම අපි දන්න මේ ලස්සන යහපත් රටක් කියනකොට අපිට හැදෙන චිත්‍රය වෙනුවෙන් අපි මේ පාඩම් චිත්‍රය වෙනුවෙන් අපිට තියෙන වගකීම මොකද්ද? ඒතකොට ඒ නිසාම තමයි මේක සාරගර්භ සහ මේකට අවශ්‍ය කරන විපක්ෂයේ ඇත්ත මැදිහත් වීම රටක් හදනවා නම් ඒ වෙනුවෙන් ඇවිල්ලා ඉන්නේ ඇත්තටම ජනතාවට සේවය කරනගේ සේවය කියන්නේ මොකද්ද? සදා විපක්ෂයේ කාර්යභාරය මොකද්ද? දෙන ආණ්ඩුවට සහයෝගය මොකද්ද? අපි එහෙම බැලුවොත් අපි දන්නවා ඒ නිසා ඉතිහාසය අපිට නම් කියවෙන්න අපේ රටේ අපේ ජීවිත කාලෙක බැහුවේ කාගේ නම්ද? අපි ඇහුවේ ගෝනවල සුනිල්. අපි ඇහුවේ එතනින් පස්සේ වෙලේ සුදා. අපි හරක්කට වම්බොට්ට. අපි ඇහුවේ බිජුලම්පිටිය අමරේ. අපි එතනින් පස්සේ ගත්තොත් එහෙම දැන් බැද්දේ ගන්න සංජීව. මේ ඇතුළු නොඑක් අපිට ඇහෙන නම් තියෙනවා මාකොදරේ මදුෂ්. දැන් මේවා තමයි ශබ්දකෝෂෙ පිරලා තිබුණේ පහුවේ කාලේ පුරාම. මේ රට වැටෙන දුරුත් අපි එහා අවුරුදු 25ක 70 ඉඳලා මේ නම් ටික අපි දන්නේ. හැබැයි ඒ නම් ටික අතරට අපි ගත්තොත් ඒ නම් අපිට ප්‍රසිද්ධ වෙලා අපි දැනගන්නකොට අවසානයේ මේ මාධ්‍ය කාලය වෙන් කරලා අපේ ජීවිතවල කාලය වෙන් කරලා අපි අවසාන දෙකතු කරලා තියෙන්නේ. හැබැයි අපි දන්නවා ලෝකෙ ගත්තොත් එහෙම මිනිස්සුන්ට ජීවත් වෙන්න ආස හිතන. මිනිස්සුගේ ප්‍රමෝදය වෙනුවෙන් සතුට වෙනුවෙන් මිනිස්සු නිර්මාණය කරගෙන තියෙන ඊට වඩා වටින දේවල්. ලෝකෙ විනාශ කරද්දී ලෝකේ සමස්තය ගත්තොත් එහෙම අපි දන්නවා මිනිස්සු විනාශකාරී දවහෝ දේවල් කරද්දී ඕක කලාව සහ ක්‍රීඩාව කියන විශේෂ අවිශ්වාස කරන මිනිස්සුන්ගේ නිර්මාණ අති විශිෂ්ට වේදයන් දෙකක් තිබෙනවා. ඒ මත තමයි ලෝකේ අපිට ලෝකෙ ලස්සන කරලා තියෙනවා. දජ සීමා ජාති ආගම් කුල මිසියල්ලක්ම අවසන් කරලා බෙදින් සිලා අවසන් කරපු අදත් ලෝකුසලානේ තියෙනවා පාපන්දු. ඒ වගේම නොඑක් විදිහේ. ඉතින් මේ සඳහා මිනිස්සු ජීවත් වෙන ආස කරන ලස්සන රටක් අපි හිතනවා. මෙන්න මේ මත්කුඩු මත්ද්‍රව්‍ය ඇතුළු මේ තියෙන අපරාධ මේ සියල්ලක්ම අවසන් කිරීමේදී මිනිස්සු ජීවත් වෙන ලස්සන රටක් හදන්න ඕන. අන්න ඒකට ප්‍රතිපත්ති සම්පාදනය කර ගැනීමේදී වර්තමාන ආණ්ඩුව මූලික වශයෙන් ඒ ක්‍රීඩාව වෙන විශාල වැඩ කොටසක් කරමින් තියෙන ක්‍රීඩා අමාත්‍යාංශය. අද රොමේෂ් තරම් වගේ ක්‍රීඩකයෙක් මීටර 92කට වඩා වැඩි හෙල්ල විසි කරන්න පුළුවන් ජවයක් ශක්තියක් තියෙන මේ පුංචි රටකට අද ඒ වෙනුවෙන් දීපු ධෛර්ය ශක්තිය දැන් ඒ පිළිබඳ වචනයක් කතා වෙනවද? අපි ඒ වෙනුවෙන් මොකද්ද කරන්න ඕනේ කතා කරනවද? නෑ එහෙම සංවාදයක් නෑ. ඒ නිසා තමයි දෙකක් කාලයක් තිබෙනවා. එදිරිවිර නාගලින් සිංගම්ලා ඒ වගේම ඩංකන් වයිට්ලා සුසන්තිකා ජයසිංහ සුගත් තිලකරත්නලා ඒ වගේම අපි දන්න මේ රොයිස් සර් තරංගල දක්වා දමයිති දර්ශන සුසන්තිකා ජයසිංහලා වගේ ආගේ නම් වලට ආදේශක අපි කොහොමද හොයන්නේ? අපි ඔවුන් අපි සතුටු කරපු අය අපි ප්‍රමෝදයටපත් කරපු අය එහෙම ගත්තොත් අමරදේව වික්‍රත්නායක නන්දාමාලි ජෝතිපාල ටැනස් විජේවර්ධන ගාමිණී පොන්සේක මාලි පොන්සේක ජෝආ වික්‍රම අපි කියනවා කලාවේ දැවැන්තෝ තව නම් විශාල ගොඩක් තියෙනවා. එහෙම සරුසාර වෙච්ච මේ ලෝක සිටීමේ ලස්සන රටක අපි ඉන්න අපිට සබාද අනුන් රටක අපි ජීවත් වෙන්නේ. මේ ලස්සනට මේ කැත වෙච්ච මේ නම් වලට ආපහු හරක් කටාලගේ නම් අපි බැද්ද ගන්න සංජීවල ආපහු කඩුවෙල වසන්තල ආපහු මේ ගොනල සුනිල්ල අපි ඒ සංස්කෘතියකට ආපහු ඉතුරු ඉඩ පුරවනවද? එහෙනම් අමරදේවලගේ හිස් වෙච්ච තැන ජෝතිපාල හිස් වෙච්ච තැන සුසන්තිකල හිස් වෙච්ච තැන අපි ආපු සැරයක් රොමේෂ්ලා හරහා නැවත අපි පුරවනවද? අන්නේ වෙනින් තමයි ජාතික ජනබලවේගයේ මේ විශ්වමද්‍රව්‍ය නැත්තම් සමාජ අපරාධ මේ අවසන් කර ගැනීම පොහොසත් රටක ලස්සන ජීවිත උදා කරන නම් අපි හිතනවා මුලාශ්‍රම මන්ත්‍රීතුමනි අපි ප්‍රතිපත්තිමේ දැක්ම යටතේ එහෙනම් අපි ප්‍රතිපත්ති සම්පාදනය කරන්න වැඩ කරන්න ඕනේ වෙනින් අපි කවුරුත් අන්න අපේ
ඒ ව්‍යවස්ථාදායක සම්පාදනය වෙනුවෙන් අපි රට හදනවා නම් ඒ වෙනුවෙන් අපි ඇවිල්ලා තියෙන්නේ ඒක සේවයක් නම් මහජන සේවයක් නම් ඒ මහජන සේවයෙන් දැන්වත් අවංකව මේ රට වෙනුවෙන් අපේ කාර්යභාරය ඉෂ්ට කරන්න නම් එවැනි සංවාදයක් අවශ්‍යයි. එහෙම නැතුව පැරණි විදියට අර එදා නැවත ආපෝසරයක් හැඳවන්න මෙතනට ආරක්ෂා කරන්න ඒ වෙනුවෙන් බලය ගන්න හිතනවා නම් ඒ වෙනුවෙන් තමන්ගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න හිතනවා නම් අපි විශ්වාස රටේ ජනතාවට බුද්ධිමත් ඒ නිසා බුද්ධිමත් ඒ ජනතාව විසින් ගත තීන්දුව විදියට අද දවසේදී මේ පාර්ලිමේන්තුව ඇතුලේ මේ සංවාදය තවත් හරවත්ව තෙදවත්ව බලවත් ඔදවත්ව තවත් ඉදිරියට ගමන් කරන නිසා අපි විශ්වාස කරනවා. අපි කාට ජීවත් වෙනම යහපත් ලස්සනට නිර්මාණය කරගැනීමේ හීනය මේ රටේ ඉතාමත් අතොලස්සක් වෙච්ච ඉතාමත් කුඩා පිරිසකට ඒ වෙනුවෙන් ඒක අවශ්‍ය නුනට බහුතරයේ උමනාව ප්‍රාර්ථනාව අවශ්‍යතාවයක ඒ වෙනුවෙන් ජාතික ජන බලවේගයේ සපත වෙන කැපෙනවා. අන්නේ පිරුණින් බාරගත්ත ඒ කාර්යභාර වෙනුවෙන් ජාතික ජන බලවේගයක ලස්සන පොහොසත් රටක් බවට පත් කරලා ලෝක සිතිමේ වඩා ඉහළින් තබන්න පුළුවන් කලාව ක්‍රීඩා මත විඳින්න පුළුවන් ජීවිතයක් හැම ජනතාවටම සහෝදරත්වයෙන් ජීවිත රටක් නිර්මාණය කිරීම අපේ ඒකායන බලාපොරොත්තුව අන්නේ වෙනුවෙන් අපේ කාර්යය ඉෂ්ට කරනවා කියන ඒ විශ්වාසය සහ ඉස්න වැඩ පිළිවෙල අපි ශක්තිමත් කරන අවස්ථාවක අපි හිතනවා ඒ වර්තමාන කාර්යය අපි පවරගෙන තිබෙනවා. නතර කරන්න අපි හිතනවා වෙන කිසිම බලවේගයකට හැකියාවක් නැහැ. ඒ වෙනුවෙන් ශක්තිය, ඒ වෙනුවෙන් ධෛර්යය, ඒ වෙනුවෙන් අපිට වඩා මේ සියල්ලක් වෙනවා අපි හිතනවා. ජාත්‍යන්තර දේශීයවත් අද සියලු එකතු වෙලා මේ ආණ්ඩුව රැකගනිමින් ඒ වෙනුවෙන් දුසින්ද වංචනිකින්ද සහ මේ සියල්ල මුල්මුතා දමන්න. ඒ කියන්නේ මේ පැරණි යල් පැන ගිය අපි විසින් පිළිකුල් කරන මේ සමාජ ආර්ථික දේශපාලන දේහයම මේකෙන් අවසන් කළා දාලා අලුත් උපතක් අලුත් වෙනසක් මෙරට අවශ්‍යයි. ඒ වෙනුවෙන් වැඩ කර ව්‍යාපාරයක් විදිහට අපි විශ්වාස කරනවා දවසේ. මේ මාතෘකාව වැදගත්, මේ සංවාදය වැදගත්. ඒ නිසා රට හැදීම අපේ ඒකායන බලාපොරොත්තුව ඒ වෙනුවෙන් අපේ සීලු කටයුතු අපි ඉහළින් මුදුනින් තවාගෙන වැඩ කරන ව්‍යාපාරයක් විදිහට අපි ඒකට කැප වෙනවා කියන පණිවිඩ දෙමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.